ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් සංචාරයේ අවසාන අදියර එහෙමත් නැත්නම් ටෙස්ට් තරඟාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරඟය අද දිනේ පැවැත්වීමට නියමිතයි ඒ ඇන්ටිගුවාහි විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී. මෙම තරඟාවලියේදී එක් දින තරඟාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අතර එමෙන්ම 20-20 තරඟාවලිය තියුණු තරඟාවලියකින් පසුව 1-1 ලෙස බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ජය ගැනීමට සමත් වුණා. ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලිය යටතේ පැවැත්වෙන මෙම තරඟාවලියට ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත්. මේ වෙනට ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම 3 වන ස්ථානයේ පසුවන අතර බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පසුවන්නේ 9 වන ස්ථානයේ. එම නිසා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මෙම තරඟාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට උත්සාහ කළ යුතුයි. අද තරඟය පැවැත්වෙන ඇන්ටිගුවා පිටිය තරමක් වේග පන්දුවන්ට උචිත තන්තිරුවක් වන අතර එම නිසා කණ්ඩායම් දෙකම වේග පන්දුවන්ට වැඩි ප්‍රමුඛත්වයක් ලබා දෙනු ඇතයි අප විශ්වාස කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායම නායක ධනංජය සිල්වා විසින් මෙහෙයවන අතර මෙම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ අලුත් අභියෝගයක් ලෙස කමිදු මෙන්ඩිස් හට මෙම කණ්ඩායමේ උපනායකත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම මෙහෙවන්නේ රොස්ටන් චේස් විසින් වන අතර මෙහි උපනායකත්වයේ වගේම ජොමෙල් වැරිකන් හට පැවරී තිබෙනවා. අද තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම කල් වෙලා ඇතිවම නම් කර අතර ආරම්භක පිතිකරුවන් විදිහට අපේ ප්‍රබල ආරම්භක පිතිකරුවා වන පැතුම් නිස්සංක සමග නිෂාන් මදුෂ්ක ක්‍රීඩා කරනු ඇත. ඒ වගේම තමයි නොම්බර 3 ස්ථානයේ වගකීම අප කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා වන දිනේෂ් චන්දිමාල්ට හිමි වී තිබෙනවා. ඒ වගේම තමයි නොම්බර 4, 5, 6 පිළිවෙලින් උපනායක කමිදු මෙන්ඩිස්, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය සිල්වා සහ කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරනවා. ඒ වගේම මෙම තරඟයේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස සොනාල් දිනූෂ සහ මිලාන් රත්නායක ක්‍රීඩා කරනු ලබන අතර වේග පන්දුවන්නන්ට උචිත මේ තනතිරුවේ අපි කලින් පැවසූ පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම වේග පන්දුවන් කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. මෙම කණ්ඩායමට කසුන් රාජිත, ලහිරු කුමාර සහ අසිත ෆෙනන්ඩු යන වේග පන්දුවන්නන් තිදෙනාම ක්‍රීඩා කරනු ලබනවා. ඒ අනුව අපේ නිත්‍ය දඟ පන්දුවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට මෙම තරඟයේ ස්ථානයක් හිමි වී නැහැ. කලින් පැවසූ පරිදි මෙම වේග පන්දුවන්ට උචිත තනතිරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වේග පන්දුවන්නන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙනවා. එසේනම් සියලු ප්‍රේක්ෂකයන්ට ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. මෙම ටෙස්ට් තරඟාවලියේ නවතම තොරතුරු දැන ගැනීමට අප සමග රැඳී සිටින SLC Show YouTube channel එක subscribe කරන්න.